හෙලෝ ගයිස් ඔන්නෝගලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. හරිදින් අද ගෙනාවේ සුපිරි තැනක් ඒ වගේම කන පැන්න පුළුවන් කන පැන්න එකෙන් මේ බඩ පැලෙන නේ මට ඩොට් පැඩ් පැලුණා. බඩ පැලෙන්න කන්න පුළුවන් තැනකට තමයි අද ගියේ. බඩ පැලෙන්න කාලා කන පැලෙන්න නිදා ගන්න පුළුවන්. වීඩියෝ තමයි තියෙන්නේ. කැම සෙට් එකක් තියෙන රිවිව් කරන්න. සුපිරිම කැම ටිකක් තියෙනවා. ඒ වගේම මේ අමුතු කැමක් තියෙනවා නේද? ඔව් අමුතු කැමක් තියෙනවා. මේ කැම ගොඩක් ගෙන අතර. මේ ලොකු රිවිව් එකක් අද. එහෙනම් බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. එහෙනම් බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඊට කලින් subscribe කරමු. ඔව් අනිවාර්යයෙන් ඊට කලින් subscribe කරමු. ගැම්මට subscribe කරමු. මෙහෙනම් අපි තියන්න බලන්න. අපි තියන්න. එතකොට ඕකද අදගෙන අද මේකම අමුතුම අයිටම් එක අපි මොනවද තියෙන කියලා ඒක පස්සේ බලමු ඒක බලනත් එක්ක අපි තව එකක් බලමු නේද මොකද්ද සුපිරි අයිටම් වර්ගයක් තියෙනවා කෑම කන්දක් තියෙනවා හරිද අද ඉතින් අපි ගියා මේ අයිටම් ටික තමයි අද ගොඩක් ෆෝකස් වෙන්නේ ඊට අමතරව මේ දැන් මේක අපි මේ ගෙනාවේ පොඩි මේ කොම්බෝ එකක් හරිද ඔව් පොඩි නේක පොඩ ලොකුයි හරිද ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ අද මැද්දෙන් මේකත් තියෙන ටවර් එකක් ඒ මොකක්ද මේ අමුතු චූන් නේද ඔව් ඒ ටවර් එකක් මේ අපි බලමු මොකක්ද තියෙන කියලා දැන් අපි ගියේ මේ කවුරුත් දන්න ලෑන්ඩ් ඔෆ් කිංස් එක නේද ඔව් ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ අද නම් පොඩ්ඩක් වෙනස් ඔෆර් වගේක් තමයි තියෙන්නේ මේ ඒකත් පොඩ්ඩක් බලමු මොනවද මේ ඔෆර්ස් වෙනස් වෙලා තියෙන විදිහ කියලා හරිද ඊට ඒගොල්ලෝ මේ ලොකු පෙප්සි එකක් දීලා දෙනවා මේ පාර ලීටර් පෙප්සි එකක් දීලා දෙනවා ඒතර මේ ඔෆර් එකට මේ අපිට ගියා කීයක් ගියාද මේ ඔෆර් එකට මේකට ගියා 5899ක් 5899ක් ඔව් මේ කෑම ගොඩක් තියෙන ඔව් දැන් මෙතන ඊටත් නෑ තියාගන්න මෙතන මේගොල්ලෝ නම් කියන්නේ මේක පහකටද කියලා නේද ඔව් පහකට තමයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ. ඔව් පහකට රෙකමන්ඩ් කරනවා පහකට හරි හතරකට හරියද? කියන්නේ ලොකු හතරක් කියන තියෙනවා. මේ හොඳ පෝෂන් එකක් තියෙනවා. අපි බලමුකෝ පෝෂන් එක. ඔව් එහෙනම් පොඩ්ඩක් පෝෂන් එක බලමු. හරි දැන් පෝෂන් එක බලන්න කලින් මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා බලමු. අපි කලින් කිව්වා වගේ මේක මේ ෆැමිලි කොම්බෝ එක ගොල්ලෝ ෆැමිලි ඔෆර් එක මේක. මේකලන්ගේ මේ දීලා තියෙනවා චිකන් ෆ්‍රයිඩ් රයිස් ලාර්ජ් එකක් දීලා තියෙනවා. චිකන් කොත්තු ලාර්ජ් එකක් දීලා තියෙනවා. චිකන් නූඩ්ස් ලාර්ජ් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඩෙවිල් චිකන් එකයි ඔම්ලට් දෙකකුයි පෙප්සි 1 ලීටර් එකයි මෙන්න මේ අයිටම් ටික දීලා තියෙනවා. මේ අයිටම් ටික තමයි කිරි පුඩින් නේද? ඔව් කිරි පුඩින් නේ. මේ දවස්වල පුඩින් බීෂනේ හින්දාද දන්නේ නේද? ඔව් හැම තැනම පුඩින් බීෂනේ නේද? රටෙන් එළියට වහින්නේ පුඩින් තියෙනවා පාරයි නේද? මේක න පාරයි නේ මේගොල්ලන් මේ ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ තියෙන්නේ. හොඳ ලුක් එකක් තියෙනවාද මේ යට මේ? පැක් එක දෙන්න මේගොල්ලෝ. ඒතර මේක වුණා රුපියල් 250ක් එකක්. කියන්නේ එකක් 250යි. ඒ කියන්නේ එකට එකක් ෆ්‍රී දෙනවා මේගොල්ලෝ මේ දවස්වල. සඳහන් වෙන්නේ නම් එහෙමයි එකට එකක් ෆ්‍රී. කියන්නේ 500ක් අරන් ගියොත් හතරක් හම්බ වෙනවා නේද මේක? ඔව් හතරක් ගන්න පුළුවන් නේ. මේක ඔෆර් එකට හම්බෙන්නේ කියන්නම තුන. ඔව් ඔෆර් එකට හම්බෙන්නේ. මේ ඔෆර් එකට හම්බෙන්නේ. මේ අපි දැන් එකක් කැවුණා අපේ හරිය නේද? මෙතන හයක් දෙනවා අපි ගාව පහයි තියෙන්නේ. එකක් කැවුණා අපිට වැරදිලා. බලමු මේ පුඩින් බීෂණ වගේ ඒවත් ඇත්තටම මොනවද කියලා. එහෙනම් අපි එක එක වල මුලින්ම ෆැමිලි ඔෆර් එක ඉවරක් කරමු. ඔව් එහෙනම් අපි මේක පොඩ්ඩක් මේ බලමු මොනවද තියෙන්නේ. ඔව් මේක බලමු අපි මේ අන්තිමට තව ආතල් තියෙනවා බැනේ. ඔව් තව ඒකින්ද අන්තිම වෙනකන් මේ මැදින් සුපිරි ආතල් සෙට් නේ. ඔව් මේක දැන් පෝෂන් එක ගත්තේ නේ නේ. පෝෂන් එක චෙක් කරමු මේ ඔක්කොම එකට අරලා උනේ ෆැමිලි එකකට ඇතිද කියලා බලමු හරිද. එතකොට ඒකේ පෝෂන් වුණා කිලෝ 3යි ග්‍රෑම් 242ක්. ඇත්තටම ඉතින් කිලෝ 3ක් කියන්නේ පහකට ඇතිනේ. එහෙනම් අපි මේ ටික පොඩ්ඩක් ලියාගෙන බලමු නේද. ඔව් පොඩ්ඩක් මේ අයින් කර මේ කිරි පුඩි පන්තිර බලමු හරිද. චිකන් ඩෙවිල් එකක් තියෙන එකත් අපි තියාගමු. ඊට පස්සේ අපිට දෙනවා මේ ඔම්ලට් දෙක. මේ තමයි ඔෆර් එකට හම්බෙන්නේ පෙප්සි එකක් තියෙනවා. ඒ කියන්නේ කන්න බොන අයිටම් ටික මේක තමයි. කන්න තියෙන බඩ පිරෙන්න කන්න තියෙන මේවා ඩෙසර්ට් අයිටම් කුත් තියෙනවා මේකේ. හරි අපි වලට මේකේ ක්ලෝස් අප් ලුක් එකක් පේනවා නේද. ක්ලෝස් අප් ලුක් එක තමයි තියෙන්නේ. ඔයාලා පේනවා ඇති චිකන් කොත්තු එක නම් හොඳ ලුක් එකක් තියෙන අතරම ක්‍රිස්පි චිකන් එකත් හොඳ ක්‍රිස්පි එකකට තියෙනවා. වෙට් ගතියට තියෙන කොත්තුවක්. ඒතර අපි රයිස් එක පැත්තට આવත් එමු රයිස් එක බාස්මති හාලෙන් ආපු රයිස් එක චිකන් මික්ස් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ චිලි පේස්ට් නමුදිලා තියෙනවා. නූඩ්ස් එක නම් කැරට් ලීක්ස් වගේ දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම චිකන් ඇඩ් වෙලා තියෙනවා. ඩෙවිල් චිකන් එක තමයි තියෙන්නේ. ඒක හොඳ ජූසි එකට තියෙනවා. ඒ වගේම කංකුම් වගේ දේවල් ඇඩ් වෙලා තියෙනවා. මේ ඔක්කොගේම ලුක් එක වගේ තමයි තියෙන්නේ. ෆැමිලි ඔෆර් එක තමයි තියෙන්නේ. ලෑන්ඩ් ඔෆ් කිංස් එක. අද හොඳ තමයි තියෙන්නේ මේ කෑම සෙට් එකක් තියෙනවා. හරි මුලින්ම දැන් කොත්තුවේ තියෙනවා. මෙන්න ඔයාලට පේනවා නේද ක්‍රිස්පි චිකන් හරිද? මාස් උනේ හරිද? මම ඒ වගේ ක්‍රිස්පි චිකන් දෙයක් හම්බ වෙනවා කොත්තු එකට. කොත්තු එකේ වෙනම චිකන් ඇඩ් වෙලා නැහැ. ඒක වෙට් එකට තියෙනවා. ඒගොල්ලෝ චිලි පේස්ට් ක්‍රීම් දීලා තියෙන එකට මොන කොත්තු ලුක් එකක් තියෙනවද ඒක නම්. ඊට පස්සේ රයිස් එකක් තින් ගත්තොත් මොකද දැන්? රයිස් එකේ ඉන්ග්‍රීසියෙන් නම් තියෙන රයිස් එකට චිකන් දාලා තියෙනවා. චිලි පේස්ට් වෙනම දීලා තියෙනවා. රයිස් එක වගේ තියෙනවා. ඉතින් ඒක හලු සීන් නැහැ. රයිස් එක වගේ තියෙනවා. මේ චිකන් ඇඩ්ලා තියෙනවා. එච්චර වෙනම චිකන් දීලා නැහැ. චිකන් මික්ස් වෙලා තියෙනවා. නූඩ්ස් එකක් තමයි තියෙන්නේ. මික්ස් වෙච්ච චිකන් නැත් දීලා තියෙනවා. කැරට් ලීක්ස් ඇඩ්ලා තියෙනවා. මෙතන අයිටම් වගේ තියෙනවා. අපි ඊට පස්සේ බලමු. අපි දැන් කමු නේද? ඔව් දැන් කමු බලන්න. අපි නූඩ්ස් එකෙන් try කරමු එනවා. හැමදාම කොත්තු රයිස් නේ මුලින්ම කන්නේ. අපි නූඩ්ස් එකට දැන් දෙමුද? හා නූඩ්ස් එකට දැන් දෙමු. අපි එන එකපාර ඕවර් ටෙස්ට් බලමු නේද? ඔව් එකපාර ඕවර් ටෙස්ට් බලමු. එතකොට අපි මේකට ග්‍රේවි ටිකක් දාගමු මම නම් කියන්නේ. ඔව් හොඳට දාගෙන බලමු. බලමු මේ ඕවර් ටෙස්ට් එක ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ නූඩ්ස් එක හරිද? පේනවා නූඩ්ස් ටික ලෑන්ඩ් ඔෆ් කිංස් චිකන් නූඩ්ස්. මොකද ඉතින් ලකුණු අතින් ගත්ත කොහොමද ඉතින් ලකුණු අතින් කියන්නේ දැන් මොනේ ටේස්ට් එක පොඩ්ඩක් විස්තර කරොත් මේ ඇත්තට හොඳ ටේස්ට් එකක් එනවා මේක විතරට හොඳයි නේ විතරට හොඳයි ඩ්‍රයි නූඩ්ල්ස් එකක් ගොඩක් අර ඩ්‍රයි එකට තියෙන හොඳයි නූඩ්ල්ස් එකක් අද්දි මේ නැත්තම් වෙට් එකේ තියෙන දේවල් වෙට් කරගන්න පුළුවන් ඉතින් ඕන ග්‍රේවිත් තියෙනවා ඔව් මේ තියෙන ඉතින් හොඳයි ඕනනම් දාන්න පුළුවන් මේ මට 10න් 8ක් වගේ දෙන්න පුළුවන් මටත් 10න් 8.3ක් වගේ දෙන්න පුළුවන් ඇත්තට හොඳ ටේස්ට් එකක් එනවා නේ ඔව් හොඳ ටේස්ට් එකක් තියෙනවා චිකනුත් තියෙනවා මේ හොඳයි සුපිරි දැන් අපි යන රයිස් එකට මේ ලෑන්ඩ් ඔෆ් කිංස් ලගේ මේ රයිස් එක හරිද ඒකත් අපි අමුවෙන්ම කමු මං කියන්නේ මේ වැඩි ග්‍රේවි නුදා කමු ග්‍රේවි දැම්මම මට නම් පර්සනලි මම කැමති නේ හරි ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ ඕවර් ටේස්ට් එක
අඩේ චිලි පේස්ට් එක ගතිනේ. ඕනේ රයිස් එකත් එක්ක සුපිරිට ගලපෙනවා. රයිස් එකත් එක්ක මරුටම ගලපෙනවා. ඒකේ ටේස්ට් එක අතින් කොහොමද කියන්න දෙන්න පුළුවන්. ඇත්තටම මේ රයිස් එකත් ගොඩක්ම ඩ්‍රයි එකට හදපු රයිස් එක. මට ඒකට දෙන්න පුළුවන් 10න් 8ක් විතර දෙන්න පුළුවන් ඒකට. මට දෙන්න පුළුවන් 10න් 8.6ක් ඒකට. 8.6. ඔව්. අර චිලි පේස්ට් එකත් එක්ක අන්දි ආතල් නේද? චිලි පේස්ට් එකත් තිබ්බ මේ තමයි නිකන් කනකොට නෙමෙයි ආතල්ද චිලි පේස්ට් එකත් එක්ක අන්දි. ඔව්. අපේ ඩ්‍රයි එක වැඩි නම් ග්‍රේවිත් තියෙන බේකට. ඒක දැන් මම දෙනවා. ඔව් අපි ඒක පස්සේ ගමු එනවා. මේ දැන්ට 8.6ක රේට් එකක් තමයි තියෙන්නේ මේ ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ මේ රයිස් එකට. හරිද? කොත්තු වල මොනවද මම චිකන් දැම්මා ග්‍රේවි ඕන. ග්‍රේවි පොඩ්ඩක් දාමුද බෑ. ටේස්ට් නම් ඕනෙත් නැහැ නේ. මේ පොඩ්ඩක් දාමු මන්නම් කියන්නේ. ඕවරෝල් ටේස්ට් එක කරන්න අපි ඕවරෝල් කරද්දී අර ඔක්කොම තියෙනේම දාන්න ඕන. නැත්තර ආතල් එක මේ මිස් වෙන්න පුළුවන් නේද? ආතල් කුඩු වෙනවා. ඔව් ආතල් එක මිස් වෙන්න පුළුවන් නැත්තම්. ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ චිකන් කොත්තුගේ ඕවරෝල් ටේස්ට් එක. පංකාදු මට නම් මේකට 8.7ක වගේ පංකාදු ලෙවල් එකක් තියෙනවා. ඔව් නේ මටත් 8.5ක් දෙන්න ඕනේ. ඇසි ගතිය තියෙනවා මේක. මේ හොඳ වෙට් එකේ තියෙනවා. හොඳයි. හරි දැන් ඒ අපි try කරා මගේ නම් ෆේවරිට් උනේ මේ කොත්තු එක නේද? ඔව් නේ කොත්තු එක තමයි. මගේ මං කියනවා ආගේ නෙමෙයි. නෑ මගේ කොත්තු එක. ආගේ කොත්තු. හරි දැන් මෙතන මේ ඩෙවිල් එකක් තියෙනවා. බලමු මේක try කරලා. මේ තව අමුතු item ටිකකුත් තියෙනවා පස්සේ. දොහම ඉන්නවා නේද? බලමු මේ ඩෙවිල් chicken එකේ ආතල් එකත් මේ අපි first time තමයි දැන් කන්න යන්නේ. අපි rice එකත් එක්ක ගමු නේද මම නම් කියන්නේ. නැත්නම් ආතල් නැහැ. බලමු මේ ඩෙවිල් chicken එක මේ rice එකත් එක්ක කාලා. බලමු ඇත්තම හොඳයිද කියලා. අර ඔම්ලට් නම් සෙට් නෑ. ඔයා කමුනේ බලන්න. මොකදත් කනකොට මහන මොකදත් තියෙන්නේ. ඒක ඉතින් විශේෂ කරන්නේ බිත්තර හයන. ඔම්ලට් රස නැහැ කියන්නේ. ඔය ඒකේ මේ ভেජිටබල් නේම ඇඩලා තියෙනවා කැරට් ලික්ස් එක. පොඩි කැමරේ එකනම් හොඳයිද? අපි ඊළඟ එකට යන්න. අපි එනම් මේ කිරි පුඩිම පැත්තට යන්නේ පොඩි. ඔව් කිරි පුඩිම පැත්තට. අර මේකෙන්ද කාලයක් මට බඩගිනි ඉබ. මේ කැමරේ මෙහෙම දීද්දි අපරාධ නේ ඔය කාලමය මන්නම් කියන්නේ. ඔව් කාලමය. එහෙනම් මේ ඊටින් පාට් එක දාමුනේ පොඩි. ඔව් මේ ඊට කලින් පෙප්සි උගුරක් ගහන්නත් ඕනේ වෙයි. ඔව් පෙප්සි උගුරක් ගන්න ඕනේ දුන්න හින්දා ගන්න නේද නැත්නම් ගහන්නේ. වෙයිසේ මාරනේ. ඔව් ඒසේ. ජෙප්සි කියලා තියෙන චිලි පේස්ට් පෝෂන් එක තෝරලා තියෙනවා නේද? අපි ඉදිරියට යන්නේ. ඔව් ඉදිරියට. හරිද අපි try කරමු මේ අපේ කිරි පුඩිම මේ ලෑන්ඩ් ඔෆ් කිංස් අලුත් තමයි මේ ඉන්ට්‍රොඩියුස් කරන්න. ඔව් අලුත් එන්නේ. මේක වෙන්නේ රුපියල් 200ක් කලින් කිව්වනේ. ඒගොල්ලන්ගේ ඩෙලිවරි සීන් එකකුත් තිබ්බනේ තියෙනවනේ තාම තියෙනවා නේද? ඩෙලිවරි සීන් එකේ මේ ඩෙලිවරි කරගන්න පුළුවන් ඔයාලට මේ ෆැමිලි ඔෆර් එක ටේක් අවේ සහ ඕඩර් විතරයි තියෙන අපි වෙඩි කතා නැතුව මේක මේ කමු මෙන්න මේ තමයි පැක් එකේ තියෙන ලස්සන හරිද? බලන්න මේ කිරි පුඩිම හරිද මේ කැරමල් පුඩින් කියන මේ කිරි පුඩින් කියලා කියන්නේ. මේ ගහගමු නේ මේ පැත්ත. අම්මටෝ. හරි රහපාට ඒ පොඩිකම තව එකක් දාමුනේ අපි කට්ටියට පේන්න. එකක් කන පිට ගැහුවා අනිත් එක හරි පිට ගැහුවා. හරිද? ඒක ඔයාලට පේනවනේ නේද? මේක ඇත්තටම අපේ අතින් වැරදුනා. ඒක වැඩි ගණන් ගන්න එපා නේද? දැන් මේක අපි කන පිට ගහන්න කියලා ඒක ඒ පැත්තම වැරදුනේ. මේ තමයි හරි පිට තියෙන්නේ. හරිද? කපලා බලමුද පොඩ්ඩක්? ආ දැන් ඔයාලට පේනද ක්ලෝස් අප් ලුක් එක මේ අපේ අතේ එකක් වැරදිලා අනිත් පැත්ත ගැහුණා. ඒකෙන් මේකෙන් කොහොම හරි පැති දෙකම ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳ රස ලුක් එකක් තියෙන පැත්තට නේද? අනිවාර්යයෙන්. බලමු මේ try කරන්නේ. ඔව් try කරලා. කිරි පුඩිම ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ. මේ හැන්නේ පොඩ්ඩක් කන්න අමාරුයි පැනිත් හැන්දගමු. මේක රහ මරුවේ අඩු ඒකට මාර ආතල් නේ ඔය. අඩු ඒකට උඩ පයින් රසක් තියෙන බොරු කියන්න ඕනේ. අඩු ඒකන තෑ කන්න ඕනේ නේම. අඩු ඒකට මාර ආතල් නේ. මේක අර කට ඇතුළට දාගත්තාම අඩිය වෙලා යනවානේ. අඩු ඔක්කොම වල ඒක හොඳයි වන්න. උඩ පයින් රසක් තියෙන එකන්නේ. උඩ පයින්නවා කියන්නේ ලකුණු 9න් උඩට යනවානේ. 9න් උඩ. මට නම් 9.7ක් වගේ දෙන්න පුළුවන් මේ පුඩින් එකට. ඔව් මට සොලිඩ් 10න් 9න් සම්පාදනය දෙනවා. සොලිඩ් ඩෙසර්ට් එකකුත් ගැහුවා දැන් අපි අඩිපාරක් ගාමුනේ. ඔව් දැන් අඩියක් ගහනවා. අඩියක් ගමු. කො බෝතලේ. අඩියට බඩු ගෙනා. ඉතින් බෝතලේ තමයි ගේන්න තියෙන්නේ මේ කො බෝතලේ මෙතන තිබ්බා. බෝතලේ චන්ද්‍ර කුමාර ගේන ගමන් තමයි. මේ ඔන්න බඩු ගෙනා. නෑ ඕක නෙමෙයි අනිත් බෝතලේ මං ඉල්ලුවා. අනිත් එක කියන්නේ මේක. ඔව් මේක ඉල්ලුවේ ඒක වරබේ. ඔෆර් එකට දෙන එක මේක. බලමු මොනවද තියෙන්නේ කියලා අඩි ඔෆර් එකේ. මේ අඩි ඔෆර් එක නම් අපිට 2799ක් ඒකට දෙනවා මේ ඩෙවිල් ෆිෂ් එකයි, ඩෙවිල් චිකන් එකයි මේ පෙප්සි එකයි. හරිද? බලමු පොඩ්ඩක් try කරලා. අඩියක් ගන්න ඇත්තටම හොඳ කියලා බලමු. අඩු ෆිෂ් එකයි චිකන් එක හොයාගන්න බෑනේ. බලමු අපි ටේස්ට් කරලා බලමු නේද මුලින්. අපි බලමු මේ try කරලා මේ බලමු මේ ෆිෂ් එකක් පොඩ්ඩක් චිකන් එකයි. බලමු කාල චිකන් දාන්න බලමු. එයා චිකන් නේ බං කේ. අම්මා ෆිෂ් එක. අඩු ඒ චිකන් කෑලියෝ යුනත්. ෆිෂ් එක ගොඩක්ම ස්මූත් නේද? ඔව් මේ චිකන් එකට ගොඩක් ස්මූත්. කියන්නේ ගොඩක් හයියමදි කියන්නේ හයිය නෑ ඒක. මේ හැබැයි ආතල් එක. චිකන් එකට අමතරව. හරි අපි මේක ටෙස්ට් කරා මේක අඩියක් ගන්න මරුනේ.
ඔවුනේ අඩියක් ගන්නවරු මේ වගේ තිබුණ අඩිය බෝතලයක් ගහලා බලන්න. ඔවුනේ ගන්න ඒක මම බීලානේ. එහෙනම් මෙච්චරයි නේද ඉතින් අද වීඩියෝ මේ අද ෆේවරිට් එක මොකද්ද? කොත්තුත් හොඳයිනේ කොත්තුවත් හොඳයි. ඔයාලට අවුලක් නැහැ හොඳයි. ඔව් ඇත්තටම හොඳයි මේ ඔයාලට ඕන ඕඩර් කරන්න මේ ලංකාවේ තියෙන අවුට්ලට් තුනක් දුවත් තියෙනවා ඒගොල්ලෝ. නව අවුට්ලට් තුනක් තියෙනවා. ඔයාලට ඩිලිවරි කරගන්නත් පුළුවන්. ඔයාලට ගෙදර ඉඳන් ඕන ඩිලිවරි කරන්න පුළුවන්. නැත්නම් ලැජ්ජයි නම් වෙබ්සයිට් එකකින් ඕඩර් එකක් දාන්න පුළුවන් ෂේප් එකේ නේද? ඔව් ලැජ්ජයි එකේ මූණ පෙන්නන්න ලැජ්ජයි නම් එහෙම පුළුවන්. කටහඬ එන්න ලැජ්ජයි. කටහඬ. මේ නේද මෙච්චර වීඩියෝ එක මේ කැමරා එක සුපිරි. මේ කිරිපුඩුම try කරන්න මේක try කරන්න එනවා අපි කැමරා ගියා.